අද විශේෂ බිට්කොයින් අප්ඩේට් එකක් සහ මාකට් එකේ නිවුස් අප්ඩේට් කිහිපයකුත් දෙන්න තියෙනවා. ක්‍රිප්ටෝ ඩේලි channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද හරිම ඉන්ටරෙස්ටිං තැනක මාකට් එක තියෙනවා. ඉතින් මම data කිහිපයක් ඔයාලට සඳහන් කරන්නම්. ඒ වගේම මොන වගේ bullish ද bearish vibe එකක්ද තියෙන මේ දේවල් ගැනත් මම අද දවසේ කතා කරන්නම්. ඉතාමත් කෙටියෙන්ම සහ සංක්ෂිප්තව. ඉතින් බිට්කොයින් මාකට් එකට එන්න කලින් මම පොඩ්ඩක් කැමති ට්වීට් එක පැත්තට ගිහිල්ලා එතන මම දැකපු නිවුස් ටික පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරගෙන එන්න. මුලින්ම ඉන්ට්‍රෙස්ටිං දෙයක් තියෙනවා මේක මාකට් එකේ මූවමන්ට් එකට ඍජුව බලපාන්නේ. හැබැයි හරිම ඉන්ට්‍රෙස්ටිං. මේක මේ වගේ දෙයක් අර මීම් කල්චර් එකට ළඟින් යන ලස්සන දෙයක් කාලෙකින් මම පර්සනලි දැක්කේ. මේකේ තියෙනවා guy went live threatening to kill his fish if his meme coin didn't reach a certain market value. He ended up gaining 255k from all the people who got hyped up to save the little guy. ඉතින් මේක වෙලා තියෙන ප්ලැට්ෆෝම් එක නම් මම හරියට දන්නේ නැහැ. මීම් ප්ලැට්ෆෝම් එකක් පම්ප් ෆන් වගේද දන්නේ නැහැ. මම වැඩි රිසර්ච් කරේ නැහැ. හැබැයි මම මේක තැන් කීපයක දැක්කා. ඉතින් මේකේ තියෙනවා මේ මාළුවව මරනවා කියලා තියෙනවා මේකේ අදාළ ප්‍රයිස් වැලියු එකට රීච් වුණ නැත. ඒ කියන්නේ කට්ටිය එයාගේ මීම් කොයින් එකට ඉන්වෙස්ට් කරේ නැත්තම් කියලා. ඒකට අර ඉමෝෂනලි හයිප් වෙච්ච කට්ටිය අර රැලි එකක් හැදෙනෝනේ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් ඔහොම දේවල් normal දේවල්. ඉතින් කොහොමරි ඔය සිටුේෂන් එකත් එක්ක 255k ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා මෙයා. ඉතින් ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ another day in crypto කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් හරිම ඉන්ටරෙස්ටිං එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අවශ්‍ය වුණා. Alright, හරි ඒක තමයි නිවුස් එක. ඊළඟට the Clarity Act has been added to the US Senate legislative calendar. ඉතින් ජූනි 1 වෙනිදාට ඇඩ් කරලා තියෙනවා placed on Senate legislative calendar under general orders calendar number 423 කියලා Clarity Act එක ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේක ඉම්පෝර්ටන්ට් දෙයක්. මේක අර ලාස්ට් ස්ටේජස් වලට යනවා කියලා තියෙනවා. ඉතින් අපි දවසක් මම කලින් කතා කරා ජූලි නෙමෙයි ජූනි 6 වගේ තමයි මට මතක. මට එක්සැක්ට්ලි ෂුවර් නෑ. මගේ කලින් වීඩියෝස් වල තමයි ඒක මෙන්ෂන් කරේ මේ මොහොතේ බලලා. ඉතින් ඒ දවස ළඟ එනවා. ඉතින් අපි බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා ඉස්සරහට. ඉතින් මේකෙන් යම්කිසි මූවමන්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා කියනවා. හරි මම මේ දේවල් ඔක්කොම කොලැබරේට් කරලා අයිඩියා එක දෙන්න. ඊට පස්සේ next point එක තමයි BlackRock transfers 6005 BTC to Coinbase Prime. ඉතින් Coinbase එහෙම නැත්නම් exchange එකකට inflow එකක් දෙනවා කියන්නේ BlackRock එකෙන් මේකෙන් කියවෙන්නේ sell off එකක් යන්න යනවා කියන එක. හරි. දැන් මෙතන ඉඳලා හරිද මම මේ කතා කරන Clarity Act එකේ ඉඳලා news ටික හොඳට ඔලුවට දාගන්න. මොකද මේ දේවල් බලපානවා අද දවසේ මගේ analysis එකට. හරි එතකොට මයිකල් සේල දාලා තියෙනවා පැය 3කට කලින් පෝස්ට් එකක් back to work කියලා. ඉතින් මේක important. මේ දේවල් ගැන අපි කතා කරමු. ඒත් එක්කම පීටර් ෂිෆ් දාලා තියෙනවා මේ වගේ පෝස්ට් එකක් Bitcoin will crash below 20000 කියලා. හරි රිවිව් එක මම චුට්ටක් හෝල්ඩ් කරනවා මම ඔයාලට කියන්න. තව නිවුස් එකක් තියෙනවා big banks are coming for crypto කියලා. ඉතින් මෙතන 2.1 trillion Bank of America which is appointed one of the top trading securities as the global head of digital asset transformation. ඉතින් කට්ටිය ක්‍රිප්ටෝ වලට move වෙනවා කියලා තමයි නිවුස් එකේ තියෙන්නේ. ඒත් එක්කම Binance එක පැත්තෙන් තව පොඩි නිවුස් එකක් තියෙනවා. ඒ තමයි Binance is pulling the plug on NFTs. ඒ කියන්නේ NFTs remove කරන්න යනවා ජූලි 3 වෙනිදා ඉඳලා. ඒ කියන්නේ තව මාසෙකින් NFTs remove වෙනවා Binance එකේ. NFT සම්පූර්ණයෙන්මද කියලා මම හරියටම දන්නේ නැහැ. මම in deep research එකක් කරේ නැහැ. මම මේ නිවුස් එක තමයි දැක්කේ. මේකේ තියෙන විදිහට මේකේ NFT platform එකම තමයි Binance එකේ remove කරන්න හදන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් NFT මාකට් එකට ක්‍රිප්ටෝ මාකට් එකට ස්ලයිට්ලි නෙගටිව් බලපෑමක් ඇති කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොටම VX exchange එකේ පොඩි giveaways ටිකක් යනවා. මම ගැන වීඩියෝස් ටිකක් ඉස්සරහට ගේනවා. මේ VX exchange එක follow කරලා තියාගන්න. description එකේ links තියෙනවා VX එකේ account create කරලා නැති කට්ටිය accounts හදාගන්න. Binance වගේ highly competitive platform එකක් නෙමෙයි. ඒ නිසා ගොඩක් කටට winning chances තියෙනවා. ඔයාලා trade කරත් ඔයාලට rebates හම්බ වෙනවා. ඒ link එකෙන් accounts හදලා trade කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට $100 වගේ fees යනවා නම් ඔයාලට $10 වගේ cashback එකක් හම්බ වෙන ඉතින් සෑහෙන වැදගත් VX එකේ trade කරන එක ඔයාලා. ඒ වගේම තව opportunities ටිකක් තියෙනවා. අලුත් accounts හදන කට්ටියට campaigns ටිකක් යනවා මේ දවස්වල. ඒ දේවල් ගැනත් මම ඉස්සරහට update එකක් දෙන්නම්. ඒ වගේම main channels වලින් ඒ දේවල් බලා ගන්න පුළුවන් කියලාත් remind කරන්න ඕනේ. ඒත් එක මතක් කරන්න ඕනේ President Trump says Iran has agreed they will not have a nuclear weapon. එතකොට nuclear weapons කියන condition එක තමයි ඔය ටික දවසක් ඇදීගෙන ගියේ war එක පැත්තෙන්. එතකොට මේක Trump මේ වගේ situation එකක් දාලා තියෙනවා. මම නම් මේක ගැන කොහොමඩත් bullish නෑ. ඒ කියන්නේ මේක fake
නිවස් එකක්ද මන්ද දැන් ඇෂ් ක්‍රිප්ටෝ දාලා තියෙන නිසා මම මේක ඔයාලට මෙන්ෂන් කරේ. හැබැයි මේකේ තව දේවල් ටිකක් තියෙනවා අපිට මොනිටර් කරන්න. අද නිවස් ටික මම රිවිව් කරේ වෙනස් විදිහකට. මොකද අද මේ නිවස් මම අද බලපු දේවල් සේරම වගේ අද අපේ chart එක ඇනලිසිස් එකට ප්‍රධාන වශයෙන් බලපානවා. හරි. මේකට තව එක දෙයක් මම ඇඩ් කරන්න. ඒ තමයි fear and greed index එක මේ වෙනකොට අපේ අවසාන අප්ඩේට් එකේ 30 something තිබ්බේ මට හරියට මතක නැහැ. ඒක දැන් 26 වලට move වෙලා තියෙනවා. ඉතින් තව දුරටත් fear පැත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මොන වගේ position එකකද ඉන්නේ? මම ඉන්නේ bullish position එකක. හැබැයි highly risky bullish position එකක තමයි ඉන්නේ. දැන් මෙතන ඔයාලට පේනවා මම මේ කලින් මැදලා තියෙන green color zone එකට මේක ඇවිල්ලා touch කරලා තියෙනවා. එතනින් දැනට bounce back එකක් වෙලා තියෙනවා 4 hour chart එකේ. සහ අපිට පොඩි ටයිම් ෆ්‍රේම්ස් වලත් ඒක බලන්න පුළුවන්. ඉතින් මම ඇඳලා තිබ්බ ලයින් එකේ ලස්සන බවුන්ස් බෑක් එකක් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම අවසාන අප්ඩේට් එක දෙනකොට අපි හිටියේ මේ zone එක ආශ්‍රිතව. ඒතර මම කිව්වා ඒකේ ඇක්ටිවිටි එකත් එක්ක තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ zone එක බ්‍රේක් කරන් පල්ලෙහාට එන එක කවුරුරේ මොනිටර් කරන් හිටියා නම් ඔයාලට යම්කිසි bearish entry එකක් ගන්න තිබ්බ මේ green zone එකට. එතන 6% market movement එකක් තිබ්බා. ඉතින් ඒක මම වැඩි highlight කරන්න. ඒකට හේතුව මම ඔයාලට personally ඒක ගැන idea එකක් දුන්නේ නැහැ. හැබැයි මෙතන අපිට bullish vibe එකක් පේනවා. හරිද? දැන් මෙතන ගොඩාක් crystal clear නිසා පොඩි බයක් තියෙනවා මට. ඒකයි මම අර කිව්වේ risky bullish idea එකක් කියලා. crystal clear වුණාම උඩට යන එක ඒ විදිහට වෙන්නේ නැහැ. හරි? දැන් කොහොම හරි මම අර මුලින් කියපු movement එක නම් අරගෙන තියෙනවා. මගේ මෙන්න මේ target එකට reach වෙයිද කියන තැන තමයි මම අර ඉන්සයිඩ් බලාගෙන ඉන්නේ ඒ වගේ. හැබැයි අපිට කියන්න පුළුවන් ඔයාලා රිස්ක් එකක් ගන්න කෙනෙක් නම් ඔයාලට මේ හරියෙන් එන්ට්‍රීස් ගන්න පුළුවන්. මෙන්න මේ zones target කරලා නැවතත් මේ level එක reach කරන්න පුළුවන්. ඔයාලට stop loss ටික ළඟින් දා ගන්න පුළුවන්. මොකද මේ level එක break කරොත් අනිවාර්යෙන් මේ level එකට එන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් වැඩි. එතකොට මේ level එකට ආවොත් නම් මම කොහොමටත් මගේ bullish entries ටික ආයේ pile up කරගන්නවා. ඒ වගේම spot long term bullish entries ටික දා ගන්නවා. එතකොට මේ මොහොත කියන්නේ මම සාමාන්‍ය ස්පොට් එකේ යම් කිසි පොසිෂන්ස් ටිකක් බයි කරලා තියා ගන්නවා කියන එක. ඒ වගේම ලොං පොසිෂන්ස් උත් යම් කිසි ප්‍රමාණයක් හුඟක් පොඩි ලෙවරේජස් වලින් ඕපන් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක. එතකොට මේ zones අපිට පොඩ්ඩක් මොනිටර් කරන් ඉන්න පුළුවන්. very important. මෙන්න මේ green zone එක සහ මෙන්න මේ green zone එක. හරි sorry green line එක සහ green zone එක. ඉතින් කෙටියෙන් සංක්ෂිප්තව කිව්වොත් bullish පැත්තට bullish idea එක තියෙනවා. මොකද මාකට් එකේ වල බලන්න මේ news මේ BlackRock එකේ sell off එකක් වෙනවා. හරිද? Michael Saylor bullish news එකක් දීලා තියෙනවා. එතකොට Peter Schiff ඇවිල්ලා තනිකරම අමුතු news කියනවා 20000 down යයි කියලා. Peter Schiff කියන්නේ කවුද කියලා ඔයාලා idea එකක් ඇති. මගේ videos follow කරගෙන හිටියනම්. ඉතින් මේ ඇවිල්ලා අමු හේට කෙනෙක් crypto වලට. එතකොට මෙයා මේ වගේ statement එකක් දෙනවා කියන්නේ ඒක bullish පැත්තට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ වගේ නිවස් bullish. එතකොට වෝ එක පැත්තෙන් bullish vibe එකක් හැදෙනවා. කොහොම හරි මෙතන අර මාකට් එකේ නෙගටිව් පැත්තට දැන් මේ ෆැක්චුවල් පැත්තෙන් නෙගටිව් පැත්තට යනවානේ. sell offs ටිකක් වෙන්න වගේ. එතකොට ඒ වගේ situation එකකදී මාකට් එක අපි bullish entries ටිකක් දාගෙන තියාගන්න එක හොඳයි. long term bullish entries හොයන කට්ටියට මෙතන වලට entry එකක් ගන්න පුළුවන්. short term කට්ටිය මේ හරියෙන් stop loss එකක් දාගෙන ළඟ හරියෙන් stop loss එකක් දාගෙන මේ range එක target කරන් එතන 5% වලට target එක acquire කරගන්න පුළුවන්. 7% actually ගොඩක් හොඳයි. එතකොට ඒක මතක් කරන්න ඕනේ. නැත්තම් අපිට expect කරන්න පුළුවන් දේ තමයි වෙන්න මේ range එකට ඇවිල්ලා නැවතත් යන්න පුළුවන් කියන එක. මේ range එකෙන් අනිවාර්යෙන් හැරෙනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. හැබැයි මෙතනින් උඩට අපීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒක අපි අනිවාර්යෙන් මොනිටර් කරන්න ඕනේ. එතකොට මම මගේ entries මේ හරිය සහ මේ හරිය අනිවාර්යෙන් ගන්න. ඉතින් දැනට bullish entry ගන්න කෙනෙක්ට ගන්න පුළුවන්. හැබැයි highly risky. මොකද මේ හරිය hunt කරගෙන එක්ක යන්න පුළුවන්. නැත්තම් පල්ලයට ඇවිල්ලා යන්න පුළුවන්. හරි. ඕක තමයි අද දවසේ මට ප්‍රධාන වශයෙන් ඔයාලට ගේන්න තියෙන අප්ඩේට් එක. මේ entry levels අනිවාර්යෙන් මොනිටර් කරන්න. ඒක ගොඩක් වැදගත් වෙයි ඔයාලට. ඉතින් තව අප්ඩේට්ස් මම ඉස්සරහට පොරොන්දු වෙන විදියට ගේන්නම්. ඉතින් අදට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. එහෙනම් නැවතත් වලත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.